වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවේ දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. ඇසට ඇසය දතට දතය යන කීම භාෂායත. ඒත් මං ඔබට කියමි එදිරිකාරයට විරුද්ධව එකට එක නොකරන්න. යමක ඔබේ දකුණු කම්බලට කැසුවොත් ඔහුට අනික් කම්බල ධාරවන්න. යමකු නඩු කියා ඔබේ කමිසිය ගන්න කැමති වුවොත් ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න. ඒවා නිල්ධාරයෙකු තම බඩු පොදිය එක ගව්වක් දුර උසලාගෙන යන්න ඔබට බල කළොත් ඔහු සමගය ගව් දෙකක් උසලාගෙන යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න. ඔබෙන් ණයට ගන්න කැමතියට පිටුණු පාන්න. මරණය වැනි ගණදුරු රුදුරු නිම්නය මැදින් ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේය. ඔබේ කෙවිටද සැර යටියද නියත සැනසිල්ල වන්නේය. ඔබේ දයාව හා කරුණාව නියතව දිවිහිමියෙන් මා අනුව එන්නේය. ඔබගේ නිවාසය මගේ සදාතන වාසය වන්නේය. ආමේන්. මැතිව් මේ ඉන්නේ ඩැෆ්නි and රැන්ඩි රෙනෝල්ඩ්ස්. එයාලා අපේ පල්ලියට ජොයින් වුණා. වෙල්කම්. Very nice to meet you, father. අපේ මීසමට ඔබ සාදරෙන් පිළිගන්නවා. එතකොට වැඩ කරන්නේ? Well, මේ දවස්වල මම දැනට මේ නම් දවස්වල මොකුත් කරන්නේ ඒක ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. ඔය තත්ත්වයට පත් වෙච්ච ගොඩක් අය මන් දන්නවා. ඔයා මොකද කරන්නේ ඩැෆ්නි? මං කලින් නම් ටයිපිස්ට් and ටෙලිෆෝන් ඔපරේටර්. දැන් නම් ඉතින් ගෙදර වැඩ තමයි. සමහරු කියනවා ලෝකේ වැදගත්ම රස්සාව ඒකයි කියලා. ඒක කියන්න ඕනේ මගේ හස්බන්ඩ්ට. අපේ පල්ලියේ ඉන්න හොඟක් වැදගත් මිනිස්සු. ඒ නිසා ඔයාලට මෙතන හිතනවට වඩා පිළිගැනීමක් තියෙන බව තේරෙයි. ඉන්න මං එක්කෙනෙකුට ඔයගලන් වන්දුලා දෙන්න. ස්ටීවන් this is Randy and Daphne Reynolds. Nice to meet you. මේ ස්ටීවන් අපේ පල්ලියේ ගොඩක් ජනප්‍රිය කෙනෙක්. යා කැප්ටන් අපේ ක්‍රිකට් ටීම් එකේ. පොලිස් ඇකඩමියකේ පුහුණුවට යනවා පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න. මට ආරංචි ඇකඩමියකේ හොඳම ශිෂ්‍යෙක් කියලා. හොඳම අයකින් එක්කෙනෙක් නම් නෙමෙයි. රැන්ඩි ක්‍රිකට් ප්ලේ කරනවද? Yeah, I do actually. මම ප්ලේ කරා වෙස්ලි කොලෙජ් එකට. ක්‍රිකට්, බොක්සිං, සොකර්. එක්සලන්ට්. හොඳටම හොඳයි. අපි මෙයාව ගමු ටීම් එකට. මගේ හස්බන්ඩ් හොඳ ක්‍රිකටර් කෙනෙක්. එහෙනම් එච්චරයි. ඔයා ඉන්නවා අපේ ටීම් එකේ. Thank you. Great. මොකද හිතන්නේ ස්ටීවන්? ඒක හොඳ අදහසක්. එන්න අපි කට්ටිය හම්බෙමු. හයි. එන්න ඇතුළට. දියවැඩියාව හටගනු ලබනුවේ යමකුගේ රුධිරයේ සීනි මට්ටම පොදුවේ රුධිර සීනි නමින් හඳුන්වනු ලබන සාධකය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළාගයක් ගැනීමෙන් රුධිර ග්ලූකෝස් මිනිසාගේ ප්‍රධාන ශක්ති ප්‍රභවය වන අතර විවිධ ආහාර ද්‍රව්‍ය මගින් රුධිරයට උරා ගනු ලබයි. රුධිරයේ අඩංගු වන සීනි ශරීරය සහ මනස අතර මනා සමබරතාවයක් පවත්වා ගැනීමට උපකාරී වේ. රුධිරයේ සීනි මට්ටම අවශ්‍ය පමණට වඩා වැඩි වූ විට ඊට දියවැඩියාව යයි කියනු ලැබේ. දියවැඩියා රෝගීන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරගනුයේ ඉන්සුලින් මගින් හෝ දියවැඩියාව පාලනය කරනු ලබන වෙනත් ඖෂධ වර්ග වලින්. එමෙන්ම මිනිසුරු පොඩක් හෙමින් ෆාදර්. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම අධික ලෙස පහළ යාම නිසා රෝගියෙකු සීමුර්ඡා වීමට හැකි අතර මොළයට හානි සිදුවීමේ අවදානම ඇතිවිය හැකිය. එවිට සීනි මට්ටම වැඩි කිරීමේ උත්සාහයන් පළ නොදරන අතර ඊට ප්‍රතිඵලදායක දෙයක් නොවන බව සාමාන්‍ය පිළිගැනීම වේ. නියම ගේම් එක කැප්ටන්. ෆාදර් මැතිව් සතුටුයි අපි අදත් දින්නෙකට. යා ෆාදර් මැතිව් නම් හරිම හොඳ කෙනෙක්. ඩැෆ්නි මායාට ගොඩාක් ණයක් ඇති. අපි හැමෝම එහෙමයි. නෑ නෑ ඉන්නෝ කියන්න මම මුලින්ම පත්තරේට දැම්මා. දැන් ඩැෆ්නි හරි ආසාවෙන් ෆාදර්ගේ පොත්වල වැඩ කරන්නේ. අනික ෆාදර්ගේ ගෙදර ඉන්න හින්දා අපිට ගියක් ගන්න සල්ලි ඉතුරු කරන්න පුළුවන්. ඒක හොඳයි. I'll see you. අද දවසට මේ හොඳටම ඇති. මේක නියම පුතක් වෙයි ෆාදර්. ෆාදර් හරිම දක්ෂයි. ෆාදර්ට ආරම්භර වෙන්න පුළුවන්. රැන්ඩිටයි මට ගොඩාක් උදව් කළා.
ඒකට ගොඩාක් ස්තුතියි. ඒකට තමයි අපි ඉන්නේ. කවද ගෙවල ඉවර කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ මොනවා හරි දෙයක් තියෙනවා නම් මට කියන්න. මට තියෙනවා හොඳ ආරංචියක්. මං හිතුවා ඔයා ළමයි බලන්න ලන්ඩන් ගියොත් හොඳයි කියලා. එයාලගේ එක්සෑම්ස් එහෙම තියෙන වෙලාවේ. ඒක ඔයාට හොඳ වෙනසක් ඇති කරයි. අනික ළමයිනුත් සතුටු වෙයි එයාලව බලන්න අම්මා ගියාම. ඔයාට ෂුවර්ද ඒක හොඳ අදහසක් කියලා? මේක ගොඩක් බිසි වෙලාවක්. මම මෙහි ඉන්න ඕනේ. ඔයාගේ පොත්වල වැඩට උදව් කරන්න. මාව බලාගන්න දෙයක් නෑ. සිස්ටර් ජූන් ඉන්නවා ගෙදර වැඩ කටයුතු බලාගන්න. මට පොතේ වැඩ කටයුතු ඉවර කරගන්න පුළුවන් ඩැෆ්නිත් එක්ක. තේරුණාද? මට ළමයි මතක් වෙනවා. ඒක හොඳ අදහසක්. මං දැන් කෝල් කරන්නම්. පියාණනි, සියල්ල දන්නේ ඔබ වහන්සේමය. මිනිසාගේ ඇලෙන් ඇටයක් ඉවත් කොට එයින් ගැහැණියක් නිර්මාණය කළේ ඔබ වහන්සේය. ඒ මිනිසා තනි නොවුණු පිණිසය. නමුත් එම ගැහැණියම මිනිසා බොළඹවාගෙන මිනිස් වර්ගයා අද සිටින තත්ත්වයට පත් කළාය. පියාණනි, මම දෙවි කෙනෙක් නොවෙමි. මම මනුෂ්‍යයෙක්මි. එමින්ම මනුෂ්‍යයෝ වැරදි කරති. මිනිසාට ආශාවන් සහ හැඟීම් තිබේ. පියාණනි, මට උදව් කරන්න. මේ බර උසුලාගෙන මේ ගමන යාමට මට පීඩුව මැනව. දෙවි පියාණනි, මට සමාව දෙන සේක්වා.
ඔය ප්‍රැක්ටිස් ආවේ නෑනේ. ඔයාලට මොකද කියලා බලන්න මං ආවේ. තැංක යූ කැප්ටන් ආවට. මට මේ උනක් තියෙනවා බහින්නෙම නෑ. මන් දන්නේ නෑ මොකක්ද කියලා. මගේ මුළු ඇඟටම පණ නෑ. බේත් මොනවා හරි ගත්තද? ඔව් ෆාදර් මැතිව් මාව බලා ගන්නවා. ඇන්ටිබයොටික්ස් ටික වෙලාවට ගන්නවද කියලා චෙක් කරනවා. අපේ අම්මලා එනවා. ස්ටීවන් මේ මගේ අම්මයි තාත්තයි. හෙලෝ. හෙලෝ මොකක්ද උනේ ඔයාට ගොඩක් අසනීපයිනේ තාත්තෙක් කොහෙත්ම හොඳ නෑ වගේ. කෝදන් ඩැෆ්නේ මං හිතන්නේ එයා බුක් ෂොප් එකට ගියා කොළ වගේක් ගේන ෆාදර් මැතිව්ට. ඩොක්ටර් කෙනෙක් කරව බැලුවද? මං හිතන්නේ බෑව හොස්පිටල් ගෙනියන්න වෙයි. ඉස්පිරිතාලෙකට යන්ට අවශ්‍ය වෙන්නේ නෑ. එයා හොඳින්. මං පෞද්ගලිකවම එයා ගැන හොයලා බලනවා. Excuse me. මොකද්ද මේ මෙතන වෙන්නේ? අපිට කෝල්ලයක් ආව මේ ලෙඩාව ඉස්පිරිතාලට ගෙනියන්න කියලා. මේ ලෙඩාට ගොඩක් අමාරු වෙන්නේ ෆාදර්. Okay then. මේ ළමයාව හොස්පිටල් ගෙනියන්න. Randy. Randy, don't worry, darling. මං ඉන්නවා. බය වෙන්න එපා. මොකද උනේ? ඩොක්ටර්? රැන්ඩි? යාට කොහොමද ඩොක්ටර්? තාම අපි ටෙස්ට් කරනවා. අපි හිතන්නේ ලෙඩා ගන්න බෙහෙත් මොනවා හරි නිසා කියලා. ලෙඩාට වරින් වර සිහිය නැති වෙනවා. වෙලාවකට සිහිය එනවා. ලෙඩා ෆාදර් එක්කද ඉන්නේ? not sure. ඒත් මට පේන විදිහට නම් හයිපොග්ලයිසීමියා. ලේවල සීනි මට්ටම හොඳටම අඩු වෙලා. හොඳයි. දැන් බය වෙන්න දෙයක් නැහැ. අපි කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. හලෝ ෆාදර් මේ ලෙඩාට දැන් සෑහෙන්න හොඳයි දෙයියන්ගේ පිටේ. ගෙදර හදපු සුප් ටිකක් දෙන්නද? දෙන්න. Thank you nurse. අපිට ටිකක් නිදහස ඕනේ. මං යාට යාඥා කරන්න ඕන. හොඳමයි ෆාදර්. ගේ නාමයෙන් ඔහුගේ සිරුවෙන් සෑම රෝග නිධානයක්මත් ගිලහන භාවයක් තුරන් කෙරෙන. ඔහුගේ දුර්වලකම ශක්තියට හරවන සේක. දුක්විඳීම කරුණාවටත් ශෝකය සන්තෝසයටත් වේදනාව සුව පහසුවටත් පරිවර්තනය කරනසේ. මේ වේදනාබර මොහොත මධ්‍යයේ වුවද ඔබගේ සේවකයා වෙත කරුණාවෙන් බල. ඔහුගේ ආත්මය ස්ථිරසාර කළ මෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. අප අතරින් වෙන්ව යන සොයුරන්ගේ මෘත ශරීරය පිළිබඳ අවසන් කෘත්‍ය සඳහායි. අවසන් විනිශ්්‍ය දිනේදී යළි උත්තානය වනු පිණිස වූ උද්‍යෝගිමත් බලාපොරොත්තුවද සමගයි. මා දැන් මේ ශරීරය පොළොව තලයට භාර කරනු ලබනවා. පස පසටය අලු අලුවලටය දුහවිල්ල දුහවිල්ලටය.
හෙලෝ හෙලෝ යොනිස්ට නින්දකි පණිවිඩයක් තියෙනවා නම් කියන්න. ෆාදර් මිසිස් පීරිස් එයා නැගිටින්නේ නෑනේ.